නෝනා නෝනා ඇඩක්ද නෝනා අර කුස්සියේ ටැප් එකේ වතුර යනවා නෝනා ගොඩක් දවස් ඉඳලා මම නෝනාට කිව්වා දැන් ගොඩක් කල් ඉඳලා අදවත් බාසු නැහැ කෙනෙකුට කියලා හදාගමුද නෝනා ඕම වතුර ටැප් වල යන්න හොඳ නැහැ කියලා මං අහලා තියෙනවා හොඳ නෑලු නෝනා ගෙවල් වලට ඕම මොනවද මිනිස්සුયો කියවන්නේ මොනවද මේ හැමදාම කියවන්නේ ටැප් එකක් හදන්න රුපියල් 2000ක් විතර යනවා. ඕවට සල්ලි නැහැ. ඕක පස්සේ කරමු ලෙච්චමි චුට්ටක් ඉවසන්න. හැමදාම එකම දේ කියනවා. ටැප් එක කැඩිලා. මොනවද මන්ද කියන්නේ? මට කෝල් එකක්. හෙලෝ ඩල්රින් කොහොමද ඉතින්? ඔව් ඔයා කියන්නේ අර 18 තිබිච්ච ඩිසයිනර් සාරි එක නේද? ඔව් ඒක මං ගත්තා. මාරම ලස්සනයි අනේ ඔව්. මම පඩියකට ඇඳලා එන්නම්කෝ. හරි ඩාලින් හරි තියන්නම්. හරි. 18ක් විතර දීලා හිටකණ්ඩ සල්ලි තියෙනවා මේ ටැප් එක හදන්න රුපියල් 2000ක් නෑ නෝනා. ඔයාට ඕවා තේරෙන්නේ නෑ ලෙචමි. ඔයා දන්නේ නැහැ. කැඩිච්ච ටැප් එක දැක්කේ ඔයයි මමයි විතරයිනේ. ඒ වුණාට මේ සාරිය ඇඳගෙන පාටියකට ගියාම මුළු ලෝකෙම මව දකිනවා. අපේ තත්ත්වයට ගැලපෙන්න අපි අවුට්ෆිට් එක හදාගන්න ඕනනේ. ඉතින් ඔයාට තේරෙන්නේ නැහැ ලෙච්චමි ඔයා ගිහින් කිචන් එකට ගිහින් ඔයාගේ වැඩක් කරගන්න යන්න. දුම තත්ත්වයක්. ලෝකෙට පේන්න. ලක්ෂරි ජීවිතේ. ගෙදර කබල් ජීවිතේ. හරියපෝ.